අලුතෙන් ආපු දම්පාට YT කල්සමත් එක්ක තිබ්බ පරණ YT කල්සන් දෙක රිටර්න් කරලා තියෙනවා. අද අපි මේ YT කල්සන් සෙට් එකම ගන්න යන්නේ. අද නම් ඉතින් කීයක් කියත් මේ YT කල්සන් සෙට් එකම ගන්නවා කොහොම හරි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා එක YT කල්සමක් ගන්න ජෙම් කීයක් විතර යනවද කියලා අදහසක් ගන්න. ඉතින් හැමෝම channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා share කරලා support එකක් දෙන්න. මම channel එකේ subලා 1k වැදුන ගමන්ම 5 දිනෙට weekly membership 5ක් දෙනවා. අපි ස්පින් කරලා බලමු ජෙම් කීයක් විතර යයිද කියලා. අපි මුලින්ම 112 ස්පින් එකක් දීලා බලමු. ටෝකන් 9ක් ආවා. ටෝකන් 9ක් ආවා කියන්නේ නම් ටිකක් හොඳයි. අපි තව ස්පින් එකක් දීලා බලමු. ඒකේ ටෝකන් 9ක් ආවා. YT කල්සමක් ඇදලොත් නම් හොඳයි. ඒතකොට ටිකක් ජෙම් අඩුවෙන් ගන්න පුළුවන්. බලමු අදීද කියලා. අපි ගෝල්ඩ් රොයල් පාරක් එහෙම කරකවලා ආයෙත් බලමු 112 ස්පින් එකක් දීලා. වෙපන් රොයල් එකකුත් කරකවමු. දැන් බලමු අදීද කියලා. වැදුනොත් හොඳයි. සමහර කට්ටියට ජෙම් 500මුත් ඇවිල්ලා තියෙනවා. මට නම් හැබැයි ඉතින් එහෙම ලේසියකට වදින්නේ නැහැ. ප්‍රයිම් ලෙවල් 7 හින්දා. ප්‍රයිම් ලෙවල් 4 ආවයින් පස්සේ දැන් account එකේ කිසිම ලක් එකක් නැහැ. ඔයාලත් සාමාන්‍යයෙන් ප්‍රයිම් ලෙවල් 4 අඩුයි නම් බොහෝ දුරට ජෙම් 1500න් 10න් වගේ වුණත් ගන්න පුළුවන්. දැන් මට නම් අනිවාර්යෙන් සාමාන්‍යයෙන් එක කලිසමක් ගන්න මං හිතන්නේ තව මන්ත්ලියක් අනිවාර්යෙන් දාන්න වෙයි. අපි බලමු කෝකටත් මේ වදීද කියලා. ඒකෙත් නෑ. ඒකේ ටෝකන් 8යි. එන්ට දෙන ටෝකන් ගානක් අඩු වෙන සීන් එකක් තමයි තියෙන්නේ. අපි බලමු කැරක්ටර් එක මාරු කරලා. දැන් 112 ස්පින් එකක් දීලා බලමු. ඒ පාර නම් ටික වැඩිපුර ටෝකන් වැදුනා. අම්පරසිරි ඒ පාර ටෝකන් 11ක් වැදුනා. ඒ කැරක්ටර් එක නම් ලකි. ඒ පාර ටෝකන් 11යි. ඒ කැරක්ටර් එක නම් ලකි. සමහර විට කලිසමකුත් අදී. බලමු. ඒ පාර ටෝකන් 8යි. දෙපාරයි දුන්නේ ටෝකන් 11ක්. වැඩක් නෑ. එන්ට දෙන ටෝකන් ගාන අඩු වෙනවා. අපිට ආයෙත් මන්ත්ලියක් දාගන්න වෙනවා. අපි ආයෙත් මන්ත්ලියක් දාගමු. අනිවාර්යෙන් හැමෝම channel එක subscribe කරලා share කරලා support එකක් දෙන්න. මං අනිවාර්යයෙන්ම channel එකට 1k වැදුන ගමන්ම වීඩියෝ එකක් දාලා 5 දිනෙකට weekly membership 5ක් දෙනවා. අනිවාර්යයෙන්ම දෙනවා. ඒක නිසා ඔයාලා හැමෝම ඉක්මනට 1k යන subscribe කරලා share කරලා support එකක් දෙන්න. මේ ඉතින් අපිට තව මන්ත්ලියක් දාගන්න වෙනවා. මන්ත්ලියක් දාගෙන ඉතුරු ටික ස්පින් කරන්න. මං තව මන්ත්ලියක් දැම්මා. අපි බලමු මේ මන්ත්ලියෙන් මේ එක YT කලිසමක් හරි වැදේද කියලා. එහෙම වුණොත් YT කලිසම් දෙකක් ගන්න පුළුවන් අඩුවට. මට නම් හැබැයි ඉතින් සාමාන්‍ය ලේසියෙන් අඩුවට එන්නේ නැහැ. බලමු වැදේද කියලා. ලක් එක තිබ්බොත් හොඳයි. අපි ඉතින් ආයෙත් ස්පින් කරමු සුපුරුදු පරිදිම. අපි මේ පාර පොඩ්ඩක් මගේ රතු එක කලින් ඉඳලම තිබ්බා. මේ ඒකින්ද පොඩ්ඩක් රතු එක ටච් කරලා ස්පින් එකක් දෙමු බලන්න.
මට හොඳටම මතකයි ඔය රතු පාට එක ආවේ මට වන් ස්පින් ඒ දවස්වල. ජෙම් 100ක්වත් ගියේ නෑ ඔක ගන්න. ඒවා ඉතින් දැන් අල්ලනවා ගරීනා. මේ පාර නම් ඉතින් YT කලසමක් ගන්න මට හෙන ගානක් යන තත්ත්වයක් තමයි තියෙන්නේ. මට ඔය වයිට් ජර්සි ආවෙත් වන් ස්පින්. ඒවා ඉතින් දැන් ඔක්කොම අල්ලනවා ගරීනා එකකින් ඉතින් ප්‍රයිම් ලෙවල් 4 ගියාට පස්සේ දැන් නම් ඉතින් කිසිම ඉවෙන්ට් එකක් අඩුවට වදින්නේ නෑ. වැඩක් නෑ ඒකෙත් නෑ. දැන් එන්ටෙන්ට දෙන ටෝකන් ගානත් අඩු වෙනවා. දැන් ටෝකන් 7යි වදින්නේ. ඉතින් ආයෙත් ගෝල්ඩ් රොයල් පාරක් එහෙම දාලා බලමු වැඩකුත් නෑ. ඉතින් ඔහේ නිකන් ස්පින් කරන එක බලමු. වැඩක් නෑ ඒකේ ටෝකන් 6යි 7 6 දැන් එන්ටෙන්ට දෙන ටෝකන් ගානත් අඩු වෙනවා. ඒකේ නම් ටෝකන් 8ක් දෙනවා. එක වයිටි කල්සමක් වැදුනා. වැඩක් නෑ ඒක ෆීමේල් එක. මේල් එක නෙමෙයි ෆීමේල් එක වැදිලා ඉන්න වැඩක් නෑ. ඒ ටෝකන් 9යි. ආසාවට 10 කෑල්ලක් වදින්නේ නෑ. 2 කෑලි 1 කෑලි විතරයි වදින්නේ. ජෙමුත් ඉවරයි. 170යි තියෙන්නේ. මට නම් ජෙම් 2000ටත් එක කලිසමක් ගන්න බැරි වුණ තත්ත්වයක් තියෙන්නේ. ඩ්‍රෑම් ප්‍රයිස් එක ගන්නවා නම් ටෝකන් 250ක් ඕනේ. පොලේ ගන්න ටෝකන් 200ක් ඕනේ. හැබැයි ඉතින් අද කොහොම හරි ඔක්කොම ගන්නවා. අපි තාම මන්ත්ලියක් දාගමු. එක්කෝ තාම මන්ත්ලියක් දාගන්න කලින් මේ තියෙන ජෙම් 111ම ස්පින් කරලා දාමු. සමහර විට 25 ස්පින් වලින් වදින්න පුළුවන්. අපි කෝකටත් ඔන්න ඔය නිකන් ස්පින් කරලා දාලා බලමු. ඒකේ කැලක් වැදුනේ වැඩක් නෑ. ඒ පාර නම් 2 කැලක් වැදුනා. ටිකක් හොඳයි. ඒකේ කැලක්. කේ කැලි 2 කැලි විතරයි වදින්නේ. ආසාවටවත් 10 කැලක් වදින්නේ නෑ. වැඩක් නෑ බොයිස්. තව මන්ත්‍රියක් දාගන්න වෙනවා. අපි ඉතින් ආයෙත් තව මන්ත්‍රියක් දාගමු. ඕන් දැන් දැනට ජෙම් 3000ක් ගිහිල්ලා තියෙනවා මේ දාන මන්ත්‍රියත් එක්ක. එතකොට බොයිස් දැන් මන්ත්‍රිය වැටුණා. අපි බලමු ආයෙත් ස්පින් කරලා. අපි මේ පාර ෆීමේල් කැරක්ටර් එකක් දාලා ස්පින් කරලා බලමු. ස්පින් කරන්න කලින් බොයිස් මේ ගෝල්ඩ් රොයල් එකක් කරකවන්න ඕනේ. ඒත් ඒකට මේ ගෝල්ඩුත් නෑ අර වවුචර් එහෙමත් නෑ. ඔය වවුචර් එකක් අරන් ඉන්න. මම පොඩි මේ ට්‍රික් එකක් දාලා බලනවා එයිද කියලා. මට කොල්ලෙක් කිව්වේ මේ ගෝල්ඩ් රොයල් එකක් තියලා 110 දෙකක් දුන්නා වෙන කියලා. අපි බලමු එයිද කියලා. අපි බලමු එනවනම් මේකෙන් එන්න ඕනේ. නෑ. කිසිම ට්‍රික් එකක් වැඩ කරන්නේ නැහැ. හරියන්නේ නැහැ. ජෙම් කනවා. හැබැයි ඉතින් මේ ඉවෙන්ට් එකට මේ විදියට ආපු හින්දා ටිකක් විතර ජෙම් යනවා අඩුයි. ඔයාලට මතක ඇති ගෝල්ඩන් ක්‍රිමිනල් බන්ඩල් එක ආව විදිය. ඒ විදියට එහෙම ආවනම් ඉතින් ආයේ ජෙම් 6-7000ක්වත් යනවා. හොඳ වෙලාවට ඇවිල්ලා තියෙන්නේ මේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකකට. මේ ටෝකන් ඉවෙන්ට් එකේ තියෙන වාසිය තමයි අපිට මේ කැමති කඩිසම මේ ටෝකන් වලට එක්ස්චේන්ජ් කරලා ගන්න පුළුවන්. නැත්තම් ලක් එකට වදිනකන් ඉන්න ඕනේ. අර ගෝල්ඩන් ක්‍රිමිනල් බන්ඩල් එක ආපු විදියට මේ එහෙම ආවනම් ඒක තමයි ඉතින් මේකේ තියෙන වාසිය.
අනික ඔයාලට තව වාසියක් තියෙනවා මේ වගේ මේ ටෝකන් එකතු වෙලා තිබ්බනම් කෙලින්ම මේ වගේ ජෙම් දිදි ස්පින් කරන්නේ නැතුව ගන්න පුළුවන්. දැන් මේ රින් ඉවෙන්ට් එක වදින්න නැති වුණාට මේ වෙන ඉවෙන්ට් වල මේ වදිනවා. දැන් මේ ඔය ටෝකන් එහෙමත් ගොඩක් එනවා. ඔයාලට එකතු කරන් තියන් හිටියනම් වාසි. ඉතින් ආයෙත් 112 ස්පින් එකක් දීලා බලමු වදියට කියලා. වැඩක් නෑ. හැබැයි ඒක පහේ කෑල්ලක් ඇතුණා. හැබැයි ඉතින් මේක නම් කීයක් ගියක් පාඩු නෑ. මොකද මේ වයිටි ගල්සම් පට්ටමරයා. ඔයාලත් අනිවාර්යෙන් ගන්නට අයියෝ තිබ්බ එකමනේ වැදුනේ. දම් පාඩ එක දුන්නා නම් මොකද වෙන්නේ? ඇයි ගරීනා ඇයි? ගරීන එක අදම හින්දයි වගේ. අපිට දෙන්න එක කලිසම ස්චේන්ජ් කරගන්න පුළුවන්. අපි හැබැයි මේ එකක් අරන් ඉන්නවාද නැත්තම් ඔක්කොම එකවර ගන්නවාද? එකක් අරන් ඉමු. නැත්තම් ජෙම් වැඩිපුර යන්න පුළුවන් මේ ටෝකන් තියෙද්දි ස්පින් කරන නිසා. අපි එක කලිසමක් කරන් තාමු. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා පස්සේ තමයි මේ වොයිස් කරන්නේ. ඒක නිසා ඔයාලා ගණන් ගන්න එපා. ඉතින් මේ එකපාරට ඔය කැරක්ටර් එක මාරු වුණාට අපි දම්පට වයිටි කලිසම ගමු. ඒක නම් වැඩි ලස්සනකුත් නෑ. හැබැයි ඉතින් ඕක රෙයා. ඒකෙන් හින්දා තමයි වටින්නේ. මේ කොළ පාට එක ලස්සනයි. ඕක ඉතින් හොඳම රතු පාට එකයි නිල් එකයි අර මේ ගෝල්ඩ් එකයි. මේ පාර නිල් එකයි ගෝල්ඩ් එකයි රිටර්න් කරලා නැහැ. සුදු එකක් දීලා නැහැ. ඒ තුන සමහර විට අපිට පස්සේ වෙන ඉවෙන්ට් එකකට එවයි. හැබැයි ඉතින් හරිනම් ඔක්කොම වයිටි කලසන් ටික එකපාර තමයි රිටර්න් දෙන්න රන් තිබ්බේ. ඒ වුණාට මෙයාලා අපිට එවලා නැහැ. අපි ඉතින් මේ ඉතින් කොළපාට වයිටි කලසමක් තරන් දාමු. තාම මන්ත්‍රියක් එහෙම දාගෙන. ඉතින් ආයෙත් 112 ස්පින් එකක් දෙමු. දැන් නම් ඉතින් ආයෙ ට්‍රික් දාලා වැඩක් නැහැ. ඔය කරකවල දාන්න තමයි තියෙන්නේ. එන්නේ නැහැ. PC එකට. දැන් නම් ටෝකන් දෙන්නේම නැහැ. අපි ඉතින් ඔහොම කරකන් යන්. ඔයාලා අනිවාර්යයෙන්ම channel එකට share කරලා support එකක් දෙන්න. ඒ කියන්නේ මම ඔයාලට අනිවාර්යයෙන් 1k වැදුණු ගමන් weekly membership 5ක් දෙනවා. ඒවයි සබ්ලා 100ට මම weekly membership එකක් දෙන්න හිතන් ඉන්නවා. මේ වැඩිම like කරන comment එකට. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන හැමෝම channel එක subscribe කරලා bell icon එකත් all දාලා ඔයාලා දන්න හැමෝටම channel එක share කරලා support එකක් දෙන්න. ඒ වගේම අපේ Infinity Guild එකට එන්න කැමති කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ එකේ ඔයාලගේ ID එක කමෙන්ට් කරලා Team Infinity කියලා දාන්න. මේ ඒ කට්ටිය මං අනිවාර්යයෙන්ම guild එකට ගන්නම්. මේ guild එකට එන සෙට් එකටම මේ කස්ටම් තියලා මං ඉස්සරහට weekly light එහෙම දෙන්න හිතන් ඉන්නවා. සාමාන්‍යයෙන් channel එක 1k ගහුවයින් වගේ පස්සේ. ඉතින් guild එකට එන්න කැමති කට්ටිය වීඩියෝ එකේ යටින් ඔයාලගේ ID එක කමෙන්ට් කරලා Team Infinity කියලා මේ කමෙන්ට් එකක් දාන්න. මං ඒ කට්ටියට මේ රික් එකක් දාලා guild එකට ගන්නම්. එහෙම guild එකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හැමෝම මේ දැනට ඉන්න තමන් ඉන්න guild එකෙන් අයින් වෙන්න. ඔයාලගේ මේ දැනට guild එකේ කවුරුත් නැහැ. මේ ඊයේ තමයි හැදුවේ guild එක. ඒ කියන්නේ මේ ඔයාලගේ යටින් ID එක දාන හැමෝම guild එකට ගන්නවා. ඒ කියන්නේ level එක ඒවා මුකුත් බලන්නේ නැහැ. custom තියලා තමයි මේ weekly light දෙන්නේ ඉස්සරහට. අපි ඉතින් මේ දාගත්ත gem 10 ස්පින් කරලා දාමු.
මං ස්පින් කරගෙන යනවා. දැන් වැඩක් නැහැ ට්‍රික් දාලා මොනවා කරත් දැන් ඉතින් එන්නම නැහැ. දැන් ජෙම් කාලේ ඉවරයි වැඩක් නැහැ දැනටම ජෙම් 4000කට වඩා කුඩු. ගරීන ඉතින් මට දැනට අවුරුදු දෙකකට විතර කලින් රෙඩ් වයිට් එක වන් ස්පින් දීලා ඉතින් ඒවා ඇල්ලුවා. ඉතින් දැන් අවුරුදු දෙකකට විතර පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් ජෙම් 10කට වඩා තියෙනවා. සාමාන්‍යයෙන් ජෙම් 1500ක් වගේ තියෙනවා නම් ප්‍රයිම් ලෙවල් 4 අඩුයි නම් බය නැතුව ස්පින් කරන්න. ප්‍රයිම් ලෙවල් 7 නම් ස්පින් කරන්න යන්න එපා. ජෙම් 1500ක් විතර තියාගෙන ලොවෙත් ගන්න බෑ. මට ජෙම් 2000කට එක කලිසමක් ගන්නට ටෝකන් මතිනවා. ටෝකන් 200ක්වත් ගන්න බැරුව ජෙම් 2000ට. දැන් නම් ටෝකන් නැති යාළුවනේ උනාට මට අර නේම් චේන්ජ් කාඩ් එක ගන්න ඕනේ. ඒක නිසා මම මේ තියෙන ජෙම් 422ත් ස්පින් කරලා දානවා. වැඩක් නෑ 230 තියෙන ටෝකන් 10ක් විතර මදි නේම් චේන්ජ් කාඩ් එකටත් එක්ක අපි 25 ස්පින් එකකුත් දීලා බලමු. ටෝකන් දෙකයි එක ටෝකන් එකයි හරි අවුලක් නැහැ. තව ටෝකන් 4යි මදි. මං ඒක හෙට හම්බෙන ඩේලි ඩයමන්ඩ් වලින් ස්පින් කරලා ගන්නවා නේම් චේන්ජ් කාඩ් එක. අපි දැන් මේ ඩ්‍රීන් වයිටි කලිසමත් ගමු. ඉතින් කොහොම හරි ඔක්කොටම ජෙම් 5000ක් විතර ගියා වයිටි කලිසම් ටික ඔක්කොම ගන්න. මේ ඉතින් ඔයාලට මේකෙන් අදහසක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් වයිටි කලිසම් ගන්න ජෙම් කීයක් විතර ඕනද කියලා. අපි ඉතින් ගැම්මට මේ වයිටි කලිසම් ටිකත් ඇඩ් කරගමු. මෙච්චර ජෙම් කාලා අරන් ඉතින් මේක ප්‍රොෆයිල් එකට දාගන්නේ නැත්තම් වැඩකුත් නැහැනේ. ඔන්න එහෙනම් ඉතින් කිව්ව විදියට වයිටි කලිසම් ටිකත් ඔක්කොම ගත්තා. හැමෝම ඉතින් channel එක subscribe කරලා 1k යන්න අනිවාර්යයෙන්ම support එකක් දෙන්න. 1k ගියපු ගමන්ම weekly membership පහක් දෙනවා 5 දෙනෙක්ට. දැන් ඉතින් අද event video එක මෙතෙන් ඉවර කරනවා. අපි ඉතින් තවත් මේ වගේම event video එකකින් set වෙමු. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.